මම පුංචි කාලේ මේ වගේ කතාවක් අහලා තිබ්බා. ගුත්තිල කාව්‍ය ලියපු වැත්තෑවේ හාමුදුරුවෝ තමන්ගේ ගුරු හාමුදුරුවෝ වෙච්ච තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවෝත් එක්ක තරහ වෙලා ඉන්දියාවට වඩිනවා. එහි ගෝවේ පල්ලියක තියෙනවා කාන්දම් වලින් පා කරපු සුරුවමක්. මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? තමන්ගේ වටාපත අරගෙන අර කාන්දම අතරින් එහෙ මෙහෙ අල්ලලා සුරුවම පෙරලනවා. මේ කාලේ ගෝවේ හිටපු පෘතුගීසීන්ට මේ සිද්ධියෙන් හින්දා තරහ ගිහිල්ලා මේ හාමුදුරුවන් අල්ලලා සීත කාමරයක හිර කරනවා වගේ කතාවක්. මට මේ කතාව කාලයක් ඇද්දී අමතක වෙලා තිබිලා ආයෙත් මතක් වුණේ මේ ඔන්ලයින් විකුණන්න තියෙන ලෙවිටේටින් බොන්සායි වගේ එක එක මැග්නටික් ලෙවිටේටින් ටොයිස් දැකලා. අද අපි බලමු මේ විදිහට මැග්නට්ස් එහෙමත් නැත්නම් කාන්දම් පාවිච්චි කරලා යමක් පා කරන්නේ කොහොමද කියලා. මුලින්ම අර සුරුවේ කතාව අහුවම මට හිතුනේ මේක අර විරුද්ධ චුම්බක ද්‍රව දෙකක් මේ විදිහට විකර්ෂණ වෙන්න තියලා ඒකේ බර විකර්ෂණ බලයට සමාන වෙන වෙලාවේ මේක බැලන්ස් කරලා තියෙනවා කියලා. නමුත් ඔබ කවදා හරි ඒක කරන්න උත්සාහ කරලා තියෙනවා නම් දන්නවා ඇති මේක කවදාවත්ම කරන්න බැරි දෙයක් කියලා. අපි මොන විදිහට මේක සමතුලිතව තියන්න උත්සාහ කරත් මේ එක කාන්දමක් අනිත් පැත්ත හැරලා මේ දෙක ඇලවෙනවා කියලා. එර්න්ෂෝස් තියරම් එකෙන් මේක ඔප්පු කරලා තියෙනවා. මේ විදිහට කාන්දම් දෙකක් මේ වගේ සමතුලිතව තියන්න බෑ කියලා. අපිට පුළුවන් මේ වගේ බාහිර ආධාරකයක් දාලා මේක සමතුලිත කරන්න. නමුත් මම චුම්බක බලයෙන් යමක් පා කරනවා කියලා අදහස් කරේ මේ වගේ කිසිම ආධාරකයක් නැතුව සමතුලිත කරන එක. අපි බලමු මේ එර්න්ෂෝස් තියරම් එකට විරුද්ධව චුම්බකයක් පා කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. මේක කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සුපර් කන්ඩක්ටර්ස්. එහෙමත් නැත්නම් සුපිරිසන්නායක පාවිච්චි කරලා විද්‍යාගාරවල මේක කරන එක. දෙවෙනි එක තමයි සුපිරිසන්නායක පාවිච්චි නොකර අපිට ගෙවල් වල කරන්න පුළුවන් ක්‍රම. අපි අද මේ ක්‍රම දෙකෙන්ම චුම්බකයක් පා කරන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම සුපිරිසන්නායක වල යමක් පා කරන්නේ කොහොමද කියලා බලමු. මේ සුපර් කන්ඩක්ටර්ස් එහෙමත් නැත්නම් සුපිරිසන්නායක කියන්නේ ඩයමැග්නටික් මැටීරියල්. ඒ කියන්නේ මේක චුම්බක ශ්‍රේෂ්ඨයක් මොන පැත්ත ඇල්ලුවත් විකර්ෂණය වෙනවා. ඒක නිසා මේක ලේසියෙන්ම කාන්දමක් උඩ පා කරන්න පුළුවන්. නමුත් අපි දන්න සුපිරිසන්නායක කිසිවක් පරිසර උෂ්ණත්වයේ නැහැ. හැම එකක්ම තියෙන්නේ පරිසර උෂ්ණත්වයට වඩා ගොඩාක් අඩු උෂ්ණත්වවල. ඒ නිසා මේ හැම එකක්ම ද්‍රව නයිට්‍රජන් දාලා සිසිල් කරන්න ඕන. දැනට ජපානයේ පාවිත වන මැග්ලියෝ දුම්රිය පාවිච්චි වෙන්නේ සුපිරිසන්නායක. මෙම දුම්රිය සුපිරිසන්නායක භාවිතයෙන් සෙන්ටිමීටර 10ක් පමණ උඩින් පාවෙලා තියෙන්නේ. ඒක නිසා මේක පැයට කිලෝමීටර 500කට වඩා වැඩි වේගෙන් ධාවනය වෙනවා. මේකේ රේල් පාර දෙපැත්තේ මේ විදිහට දෙපැත්ත මාරු වෙන විදිහට කොයිල් හයි කරලා තියෙනවා. දුම්රිය ධාවනය වෙද්දී මේක නිසා කෝච්චිය ඇතුලේ තියෙන චුම්බක නිසා මේකෙන් ධාරාවක් ගමන් කරලා එමගින් විකර්ෂණ බලයක් ඇති වෙලා කෝච්චිය ඉස්සෙනවා. මේකේ තියෙන විශේෂය තමයි කෝච්චිය නවත්තලා තියෙද්දි මේක ඉස්සෙලා නැති එක. ඒ වෙලාවට ධාවනය වෙන්න මේක රෝද හයි කරලා තියෙනවා. මේකේ වේගය පැයට කිලෝමීටර 100කට වඩා වැඩි වුණාම රෝද ඉස්සෙලා කෝච්චිය පාවෙලා ගමන් කරනවා. මේකේ කෝච්චිය එක පැත්තකට ලං වුණොත් ඒ පැත්තේ කොයිල් එකෙන් ඉන්ඩියුස් වෙන කරන්ට් එක වැඩි වෙලා විකර්ෂණ බලය වැඩි වෙලා අනිත් පැත්තට තල්ලු වෙනවා. මේ විදිහට මේක මැද්දට වෙලා සම්මිතිකව තියෙනවා. මේ කෝච්චිය ඇතුලේ තියෙන සුපිරිසන්නායක මගින් තමයි මේකට අවශ්‍ය චුම්බක ශ්‍රේෂ්ඨය ලබා දෙන්නේ. මේ සුපිරිසන්නායක ගමන් කරන ධාරාව අඩු නොවි තියාගන්න මේක උෂ්ණත්වය නියතව තබා ගැනීම හරිම වැදගත්. ඒකට ද්‍රව හීලියම් මගින් මේක ඇතුලේ තියෙන කොයිල් සිසිල් කරනවා. ඒ ද්‍රව හීලියම් ද්‍රව නයිට්‍රජන් මගින් සිසිල් කරනවා. ඒ වගේම සුපිරිසන්නායක නොවන පරිසර උෂ්ණත්වයේ පවතින ඩයමැග්නට් මැටීරියල්ස් තියෙනවා. දැනට දන්න හොඳම ඩයමැග්නටික් මැටීරියල් එකක් තමයි මේ පයිරොලිටික් ග්‍රැෆයිට් කියන්නේ. මේක චුම්බකයකට ලං කරාම දුර්වල විකර්ෂණ බලයක් එනවා. මේක ඒකේ බරට වඩා වැඩි නම් මේ වගේ පා කරන්න පුළුවන්. ඒ වගේම චුම්බක ශ්‍රේෂ්ඨයේ බලය වැඩි කරනකොට විකර්ෂණ බලයත් වැඩි වෙනවා. මේකේ චුම්බක ශ්‍රේෂ්ඨයේ මාරු වෙන තැන්වලදී විකර්ෂණ බලය වැඩි. මේ ක්‍රමවලින් චුම්බකයක් පා කරන එක අපි පැසිව් මෙතඩ්ස් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේවට විදුලිය හෝ වෙනත් බාහිරව ශක්තියක් දෙන්න ඕන නැහැ. මේ චුම්බක ශ්‍රේෂ්ඨයේ පවතින කල් මේක පා වෙනවා. අනිත් ක්‍රමය තමයි ඇක්ටිව් මෙතඩ්ස්. මේ ක්‍රමවලදී විදුලිය හරි වෙනත් ශක්තියක් දෙන්න ඕන. අපිට මේ වගේ බඹරයක් එක තැනක හිටවල තියන්න බැරි වුණාට ඒක කරකවනකොට ගයිරොස්කෝපික් ඉෆෙක්ට් එකකින් හින්දා කරකවන කල වැටෙන්නේ නැතුව තියෙනවා. මේක චුම්බක වලටත් සත්‍යයි. අපිට චුම්බකයක් විරුද්ධ ද්‍රවයක් තියෙන චුම්බකයක් උඩ පා කරන්න බැරි වුණාට මේ වගේ බඹරයක් වගේ හදලා කරකෙව්වොත් ඒක නතර වෙනකල් වැටෙන්නේ නැතුව තියෙනවා. මේක චුම්බකයක් පොඩි වේගවලක් පා කරන්න පුළුවන් ක්‍රමයක්. අපිට මේක අනිත් පැත්තත් කරන්න පුළුවන්.
ඒ කියන්නේ මේ වගේ කාන්දමක් මේ විදිහට ඩ්‍රිල් එකක් වගේ උපකරණයක ආධාරයෙන් කරකවද්දි අපිට පුළුවන් ඒකත් එක්කලා තව කාන්දමක් මේ විදිහට වැටෙන්නේ නැතුව ලොක් කරලා තියාගන්න. මේකට මේ වගේ ඇලුමිනියම් හරි තඹ හරි ලෝහ කුට්ටියක් පාවිච්චි කරොත් මේ වෙලේ තවත් ලේසි වෙනවා. මම අද කතා කරන්න යන අවසාන ක්‍රමය තමයි මේ ඉලෙක්ට්‍රොමැග්නටික්. එහෙමත් නැත්නම් විද්‍යුත් චුම්බක භාවිතා කරලා යමක් පා කරන එක. මේක තමයි අර ඔන්ලයින් විකුණන තියෙන ලෙවිටේටින් බොන්සායි වල පාවිච්චි වෙන්නේ. ඒ වගේම චීනයේ ෂැන්හායි වල තියෙන මැග්ලේ දුම්රිය භාවිතා වෙන්නේත් මේ ක්‍රමය. මේ දුම්රිය ෂැන්හායි නගරයේ ඉඳන් ෂැන්හායි ගුවන්තොටුපළ දක්වා කිලෝමීටර් 30ක දුරක් ධාවනය වෙනවා. මේක තමයි වාණිජ්‍ය වශයෙන් ධාවනය වන එකම මැග්ලේ දුම්රිය. මේ දුර යන්න විනාඩි 8ක කාලයක් විතරයි යන්නේ. මේක රේල් පීලේ යටපැත්තට ස්ථිර චුම්බක හයි කරලා කෝච්චියට විද්‍යුත් චුම්බක හයි කරලා තියෙනවා. මේ දෙකේ තියෙන විරුද්ධ ද්‍රව. ඒ හින්දා මේ දෙක ආකර්ෂණය වෙලා දුම්රිය ඉස්සිලා තියෙනවා. මේකේ තියෙන්නේ ඇක්ටිව් ෆීඩ්බැක් සිස්ටම් එකක්. ඒ කියන්නේ මේකේ තියෙන ગેප් එක හැම වෙලෙම මැනලා ગેප් එක අඩු නම් විද්‍යුත් චුම්බක බලය අඩු කරලා කෝච්චිය පාත් කරනවා. ඒ වගේම ગેප් එක වැඩි නම් චුම්බක බලය වැඩි කරලා කෝච්චිය උස්සනවා. මේ විදිහට දිගටම මේකේ ગેප් එක මිලිමීටර 8ත් 12ත් අතර තියාගෙන ඉන්නවා. අපි අන්තිමට අර ඔන්ලයින් විකුණන්න තියෙන ලෙවිටේටින් බොන්සායි එකක් වැඩ කරන විදිය බලමු. මේ තියෙන්නේ මම ඔන්ලයින් ගෙන්න ගත්ත ලෙවිටේටින් කිට් එක. මේක මේ විදිය කොටස් තුනක් තියෙනවා. මේ තියෙන පවර් සප්ලයි එක. එතකොට මේක තමයි පා වෙන්නේ. මේක තමයි මේන් යුනිට් එක. මේ මේන් යුනිට් එකේ මේ විදිහට පර්මනන්ට් මැග්නට් එකක් තියෙනවා. ඊට අමතරව මේ වගේ ඉලෙක්ට්‍රොමැග්නට් හතරකුත් තියෙනවා. මේ මැද මේ වගේ 3 axis hall effect sensor එකක් තියෙනවා. මේකෙන් කරන්නේ අර උඩින් තියෙන මැග්නට් එකේ මැග්නටික් ෆීල්ඩ් එක මයින් එක. එහෙම මැනලා ඒ අනුව ඉලෙක්ට්‍රොමැග්නට් එකේ පවර් එක වෙනස් කරනවා. දැන් අපි මේක ඔන් කරලා බලමු. මේක නම් කියලා තිබ්බ ග්‍රෑම් 500ක් තියන්න පුළුවන් කියලා. මට නම් ෂුවර් නෑ එච්චර තියන්න පුළුවන්ද කියලා. මාගාව බොන්සායි පැලයක් නම් නැහැ. ඒත් මං අගේ මේ මගේ ෆේවරිට් ටෝයි එක මේ ඩම්බෝ පා කරලා බලමු.